සුබ දවසක් පුංචි දුවල පුතාලා හැමෝටම. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ ඉංග්‍රීසි කියන ඕපනින් එක ඇතුලේ තියෙන 4 nights variation එකේ ලස්සන mistake එකක් ගැන. ඒ කියන්නේ ලස්සන රැපින් idea එකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. white reverse move එක විදිහට අපි සෙල්ලම් කරනවා C4. අපි දන්නවා C4 වලින් අපි බලාපොරොත්තු වෙන්නේ outside pawn කෙනකින් center control කරන ගමන් ඕපන් ගේම් එකක් සෙල්ලම් කරන්න. ඒක ඇත්තටම semi open ගේම් එකක් විදිහට යන්නේ. anyway C4 වලට black ගේ move එක වෙන්නේ E5. අපි මේකෙදි සෙල්ලම් කරනවා knight C3 කියන plan එක. knight C3 දාලා අපි center එකේ squares දෙකක් ගන්න ගමන් knight develop කරලා තියෙනවා ගේම් එකට. ඉතින් මේකෙදි අපේ opponent knight F6 play කරයි. මොකද knight F6 play කළා එයා කියනවා අපි control කරන්න ඉල්ලන squares දෙකේම control එක එයාටත් ඕනේ. එකම එයා piece එක develop කරලා casting කරන්න try කරනවා වගේ දෙයක් තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් මේකෙදී අපිට තියෙන ඊළඟ move එක අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් moves කීපයක් තියෙන එකක් සමා ගොඩක් අය දන්නවා G3 එහෙම නැත්නම් E3 වගේ moves සෙල්ලම් කරනවා. නමුත් අපි අද කතා කරන්න යන්නේ knight F3 plan එක. knight F3 plan එක සෙල්ලම් කරාන් පස්සේ opponentත් ideas කීපයක් තියෙනවා. එයාට direct E4 කියන move එක සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට කලින් knight C6 move එක සෙල්ලම් කරලා ඉන්නත් පුළුවන්. ඔය දෙකම එයාට තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ 4 nights defense එකේ හින්දා ඉංග්‍රීසි වල 4 nights defense එකේ නම් වචනේ අර්ථයෙන් මොකලන්ට තේරෙන්නේ නැහැ මොකක්ද ඊළඟ move එක කියලා. එයා සෙල්ලම් කරයි knight C6 කියන plan එක. මේකට අපි කියනවා ඉංග්‍රීසි opening එකේ තියෙන 4 nights variation එක කියලා. ඉතින් මේකෙදී අපේ move එක අපි සෙල්ලම් කරනවා දැන් G3 කියන plan එක. ඉංග්‍රීසි වල key plan එක තමයි අපේ diagonal bishop එකත් එක්ක Fianchetto castle එකක් සෙල්ලම් කරනවා කියන කතාව තමයි අපි English Open එකේ කරන්නේ. අනිත් මෙතනදී අපේ opponent සෙල්ලම් කරන්න පුළුවන් ඊළඟ move එක තමයි bishop සෙල්ලම් කරයි B4 වලට. bishop B4 සෙල්ලම් කළා අපේ knight මෙතනින් අයින් කරන්න උත්සාහ කරන positional පොඩි weakness එකක් හදන්න. මොකද bishop takes knight එකත් එක්ක bishop takes knight එකත් එක්ක pawn takes කරාම එයාට හිතන්න පුළුවන් අපි මෙතන isolated pawn එකක් ඇදලා මෙතන double pawns හැදෙනවා කියන situation එකකින් ඉඳලා එයා මේ move එක කරයි. අනික අපි කොයි වෙලාවක හරි D pawn එක push කරොත් එතකොට මේ knight එක pin piece එකක් වෙනවා. එතකොට automatically මේ knight inactive වෙනවා කියන කතාව දන්න හින්දා තමයි එයා bishop B4 කියන move එක සෙල්ලම් කරන්නේ. ඉතින් මෙතනදී අපිට කරන්න පුළුවන් move එක තමයි knight D5. අපි exchange එක offer කරනවා opponent. මොකද අපි මේ exchange එක offer කරන්නේ? මොකද මෙතනදී exchange එක offer කරද්දී අපි යාගේ knight එකත් threat කරලා bishop එකත් threat කරලා තියෙනවා. ඉතින් අපි තමයි exchange එක offer කරන්නේ. යාට කැමති නම් කපන්න පුළුවන්. කැමති නම් නොකපා නිකන් E4 වගේ move එකකට යන්නත් පුළුවන්. ඉතින් ওই දෙකම හරි. මෙතනදී අපි අද කතා කරන idea එක තමයි knight takes knight කියන plan එක. knight ගෙන් knight එක කැපුවොත් අපි කරන්නේ C pawn ගෙන් D5 කපලා දානවා. C pawn ගෙන් D5 කපලා දැම්මන් පස්සේ ඔයාලට පේන්න ඕනේ එයාට එයාගේ knight attack එකක් තියෙනවා අපේ pawn ගෙන්. ඉතින් බොහොම සරලව මේ වෙලාවේ කරන් තියෙන move එක තමයි knight D4. ඇත්තටම මම දකින හොඳම idea එක තමයි මේ වෙලාවේ knight D4 වෙන එක. knight D4 වෙන එක හෝ එහෙම නැත්නම් යාට පුළුවන් knight E7 වලට යන ගමන් මේ pawn ට තව threat එකක් build up කරන්න. ওই දෙක තමයි අපි දකින හොඳ moves විදියට තියෙන්නේ. නමුත් මෙතනදී ඔයාගේ අතින් වෙන්න පුළුවන් mistake එකක්. ඒ කියන්නේ black ගේ පැත්තෙන් වෙන්න පුළුවන් mistake එකක් තමයි counter attack එකක් ගන්නවා කියන එක. ඉතින් මීට කලිනුත් කතා කරලා තියෙනවා අපි counter attacks ගන්නවා නම් හරි පරිස්සම් වෙන්න ඕන. අපිට ප්‍රශ්නයක් තියෙද්දී තව opponent ප්‍රශ්නයක් ඇති කරන්න යන වෙලාවට ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් ඒක හරි පරිස්සමෙන්ම කරන්න ඕනේ. දැන් counter attacks ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. සමහර තැන් තියෙනවා අපි counter attacks ගන්න ඕන. නමුත් මෙතනදී අපි පොඩ්ඩක් හිතන්න තිබුණා. අපිට ප්‍රශ්නයක් තියෙද්දිනේ අපි counter attack එකක් ගන්න. අපිට ප්‍රශ්නයක් තියෙද්දි අපි counter attack එකක් ගන්නවා කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම දෙතුන් පාරක් හිතන්න ඕන දෙයක්. ඉතින් මෙතනදී අපේ opponent වැරදිලාවත් E5 සෙල්ලම් කරොත් මෙන්න මේ move එක E4 සෙල්ලම් කරොත් මෙන්න මේ move එක වැරදි move එකක්. E4 කියන්නේ අනිවාර්යයෙන්ම වැරදි move එකක්. මේක කරපු ගමන් game එක අනිවාර්යෙන් black පාර දිනවා. බලමු මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. E4 සෙල්ලම් කරොත් අපි කරන්නේ D pawn ගෙන් C6 කපලා දානවා. අපි කැමති මේ exchange එකට. ඉතින් අපි යාගේ piece එකක් නේ ගත්තේ. යාගේ piece එක ගත්ත හින්දා යාට වෙන moves කරන්න බෑ. අනිවාර්යෙන් අපේ piece එක ගන්න වෙනවා. එහෙනම් යා අනිවාර්යෙන් E pawn ගෙන් අපේ F3 වලින් knight එක කපලා දායි. මෙතනින් එහාට තමයි ඔයාට ඔයාගේ tactical plan එක තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම කලින් move එකේ තමයි ඔයා tactical plan එක start කරන්නේ. දැන් පුංචි දුවල පුතාලා පොඩ්ඩක් වීඩියෝ එක pause කරලා හිතලා බලන්න මොකද්ද ඔයාගේ ඊළඟ move එක වෙන්නේ. ඔව්. අපි සෙල්ලම් කරනවා queen B3. මොකද අපි queen b3 වල plan එක. අපි queen b3 වලට ආවම පස්සේ අපි queen ගෙන් මෙන්න මේ bishop attack කරලා තියෙනවා. මෙතනදී යාට options දෙකක් තියෙන එකක් තමයි මම මේ පෙන්නන දිනා වගේ bishop පස්සට ගන්න පුළුවන්. නැත්නම් queen e7 දාලා මේක protect කරන්න පුළුවන්. මම මේ දෙකම ගැන කතා කරන්න යනවා. අපි මුලින් බලමු එයා bishop පස්සට ගත්තොත්. ඒ කියන්නේ bishop අයින් කරොත් මොකද වෙන්නේ කියලා. bishop අයින් කරපු ගමන් ඔයාලට පේනවා මෙන්න මේ queen ගේ file එකේ ඔයාගේ control එකක් තියෙනවා. ඒක මෙන්න මේ pawn ගේ control එක තියෙන හින්දා
අපි සෙල්ලම් කරනවා C-cut B7 කියන move එක. C-cut B7 එක ඔයාලට පේන්න ඕන opponent fork එකක් set වෙනවා. මොකද්ද මේ fork එක? pawn ගෙන් rook ට attack, pawn ගෙන් bishop ට attack දෙකම නම් බේර ගන්න වෙන්නේ නැහැ. හැබැයි එයාට දෙකම බේර ගන්න කියලා එයාට එකපාරට හිතෙන්න පුළුවන්. මොකද්ද? rook දැම්මොත් මට pawn ගෙන් bishop කපන්න බෑ නේද? pawn ගෙන් bishop කැපුවොත් එයාට rook ගෙන් queen කපන්න පුළුවන් නේද කියලා එයාට හිතෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි අදහසක්. මොකද මට මේ වෙලාවේ අනිවාර්යෙන් pawn ගෙන් bishop කපන්න පුළුවන්. මොකද මම pawn ගෙන් bishop කැපුවොත් මම promote කරන්නේ queen කෙනෙක්ට. ඉතින් එයා මේ වෙලාවේ rook ගෙන් අපේ queen කැපුවොත් අපිට පුළුවන් මුලින් queen takes queen check කරන්න. මෙතන තියෙන වෙනස ඒකයි. check එකක් එනවා. queen takes queen check එකට එයා අනිවාර්යෙන් මේක කපන්න ඕන king ගෙන් හෝ bishop ගෙන් ගොඩක් රට එයා කාස්කින් එක ඉතුරු කරන්න කියලා හිතාගෙන bishop ගෙන් මේක කපයි. කැපුවෙන් පස්සේ ඔයාලට පුළුවන් pawn ගෙන් rook කපලා දාන්න. එතකොට ඔයාලට full piece advantage එකක් එනවා. එතන full pieces දෙකක rook ගේ සහ bishop ගේ advantage එක ඔයාලට එනවා. ඒ කියන්නේ points 8ක විතර advantage එකක් ඔයාලට තියෙයි. හරි. බලමු මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයා දැන් ඔය බිෂප් පස්සට ගන්න නැතෝ කාට හරි දෙන්න පුළුවන් බිෂප් පස්සට ගත්තොත් නේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා බිෂප් පස්සට ගන්න තු ඉන්න පුළුවන් නේද කියලා. ඔව් බිෂප් පස්සට ගන්න නැතෝ ඔය නම් එයාට පුළුවන් queen e7 වගේ move එකක් දාලා මේ බිෂප්ට ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න. ඉතින් මේ ප්‍රොටෙක්ෂන් එක දුන්නා කියලා අපිට වෙනසක් නැහැ. අපි කොහොමද කරන්නේ? pawn දාලා බිෂප්ට attack කරනවා. දැන් එයා බිෂප් අනිවාර්යෙන් ඔතනින් අයින් කරන්න ඕන. පරණක් සිද්ධියම තමයි. එයා බිෂප් ඔහොම හිටියොත් මම බිෂප් කපලා දානවා. බිෂප් අයින් කරොත් මම මොකද කරන්නේ? ඉස්සෙල්ලා වගේම pawn ගෙන් B7 කපලා rook ටයි bishop ට attack කරනවා. එයා ආයි මෙතන දාන්න බෑ. එයාට හිතන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා නම් මෙතන queen තියා දැන් queen නෑ නේද? එතකොට exchange ප්‍රශ්න නෑ නේද කියලා නෑ. ඒත් එකම කතාව. මොකද මම කරන්නේ pawn ගෙන් bishop කපලා check එකක් දෙන්න. මෙතන තියෙන එකම වෙනස ඒක check. එයාට වෙන වැඩ කරන්න බෑ. මුලින් check එකක් තියෙනේ නම් එයා අනිවාර්යෙන්ම මේ piece එක කපන්න ඕන. මොකද king ට යන square එකක් නෑනේ. එයා අනිවාර්යෙන් rook ගෙන් queen කපලා දායි. rook ගෙන් queen කපලා දැම්මම ඔයාට පුළුවන් මොකක් කරන්නද? ඔයාට මේ game එකේ simple developing ideas එක ඔයාට game එක දිනන්න පුළුවන්. කොහොමද? ඔයාට පුළුවන් simply queen ගෙන් f3 කපලා දාන්න. දැන් ඔයාට game එක full piece එකක් අප. මොකද ඔයාට bishop එකක වාසියක් සහ pawn කෙනෙක් වාසියක් තියෙනවා. ඉතින් ඔයාට මේ game එක බොහොම සරලව දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මුජ්ජ දොල පුතාලා ඔයගලන්ට තේරෙන්න ඕන මේ game එකේ අපි අද කතා කරේ මොන වගේ දෙයක් ගැනද. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි counter attack කියන්නේ. මේ counter attack එකකින් හින්දා මෙන්න මේ position එක පොඩ පස්සට යමු. මේ game එකේ තිබිච්ච වැරදිම දේ තමයි මෙන්න මේක. මම pawn ගෙන් එයාගේ knight එක කැපුවාම එයා මොකද්ද කරේ? එයාගේ knight එක බේර ගන්නවා වෙනුවට මට counter attack එකක් දෙන්න උත්සාහ කරා. counter attack එකක් කියලා එයා try කරා pawn push කළා මගේ knight attack කරන්න. මෙන්න මේක තමයි එයා වරද්දගත්ත තැන. ඉතින් පුංචි දුවල පුතාලාට මම ආපහු පාරක් මතක් කරනවා. ඔයා game එකක් ඇතුළේ ඔයාට ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඔයා opponent ප්‍රශ්න ඇති කරන්න යන්න කලින් දෙතුන් පාරක් හිතන්න. ඔයාගේ ප්‍රශ්නේ බේර ගන්න ක්‍රමයක් තියෙද. මොකද ඔයාට එක ප්‍රශ්නයක් තියෙද්දි තමයි ඔයා opponent ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ. ඔයාට එක ප්‍රශ්නයක් තියෙද්දි ඔයා opponent ප්‍රශ්නයක් ඇති කරන්න ගිහිල්ලා ඔයා තව ප්‍රශ්නයක් හදාගත්තොත් ඔයාට ප්‍රශ්න දෙකම බේර ගන්න බැරි වෙයි. ඔන්න ඔය දේ තමයි මේ ගේම් එකේ ඇත්තටම බ්ලැක්ට සිද්ධ වුණේ. එයාට ප්‍රශ්නයක් තියෙද්දි මට ප්‍රශ්නයක් ඇති කරන්න එනවා. නමුත් එයාට තව ප්‍රශ්නයක් බිල්ඩ් අප් වුණාන් පස්සේ එයාට ප්‍රශ්න දෙකම බේර ගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මෙන්න මේ කියන සිටුේෂන් එකකින් හින්දා ඕගොල්ලෝ counter attacks ගනිද්දි counter මම ආයි මතක් කරනවා counter attacks කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. counter attacks ගන්නව නම් දෙපාරක් තුන් පාරක් නෙමෙයි 10-12 පාරක් විතර කල්පනා කරලා බලන්න. ඒකෙදී ඔයාට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වෙයිද? ඒ වගේ තව අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් ඔයාට ඒකට සොලියුෂන් එකක් ගන්න ප්‍රශ්නයක් නැතුව ගේම් එක කන්ටිනියු කරන්න ක්‍රමයක් තියෙනවාද කියලා. ඉතින් මේක තමයි මට අද ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනකම තිබුණේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. ඒකම අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමදාම හවස 6ට සහ රෑ 8ට අපි ඔයගොල්ලන්ට වීඩියෝස් කියනවා. තව පුංචි දෙයක් මේ දවස්වල ලස්සන ටෝර්නමන්ට් එකක් යනවා. මම ඒකේ ගේම්ස් තුත් ඔයගොල්ලන් දාන්න පටන් ගන්න තියෙන උදේ 6ට මේ දවස්වල යන ලස්සන ඉවෙන්ට් එකක් ගැන මම ඕගොල්ලන්ට ගේම්ස් වගේක් ඒ කියන්නේ ඇත්තටම කාල්සන්ගේ කරුවානාගේ ඉකරුගේ වගේ ලස්සන ගේම්ස් වගේක් යනවා. ඉතින් ඒ ටික මම ඕගොල්ලන්ට හැමදාම උදේ 6ට දානවා. කැමති කට්ටියට පුළුවන් ඒවත් බලන්න. ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් මේ වගේම තවත් ලස්සන ලොං වීඩියෝ එකක් එක්ක හෙට හවස 6ට හම්බ වෙනකම් පුංචි දුවල පුතාලා හැමෝටම සුබ දවසක්.